සරණයි සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය ව්‍යාග්‍රයෙකු විසින් කනු ලැබූ තරුණ භික්ෂුවක් දුක් වේදනා සංසිඳ වූ හැටි. භික්ෂුන් වහන්සේලා 39ක් වස් කාලයක බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන්ගෙන එක්තරා ආරණ්‍ය සේනාසනයක වස් සමාදන්ව කමඨහන් වඩමින් විසූහ. භාවනාවට සප්පාය වන ගස් යට පඳුරු යට වැඩ හිඳගෙන භාවනා කරති. මුළු රැයෙහිම භාවනා කොට උදෑසන හිමිදිරියේ නිදිබර වූ කල්හි එක් ව්‍යාග්‍රයෙක් අවුත් එක් භික්ෂුවක් ඩැහැගෙන යයි. අනිත් භික්ෂූන්ගේ සමාධියට බාධා වේ යැයි සිතා තමා ව්‍යාග්‍රයෙකු විසින් ඩැහැගත් බව සැඟවීමට ඝෝෂා නොකරයි. මේ ක්‍රමයෙන් භික්ෂූන් 15 නමක් අඩු වී කල්හි ඒ පිරිසෙහි සිටි සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ බව සොයා පරීක්ෂා කොට දැනගෙන මින්පසු එවැනි විපතක් ඇති වුවහොත් අනිත් භික්ෂූන්ට දැන්විය යුතු යැයි නියම කළහ. නැවත එක් දවසක්හි ව්‍යාග්‍රයා අවුත් එක් තරුණ භික්ෂුවක් ඩැහැගත්තේය. එවිටම ඒ භික්ෂුව ව්‍යාග්‍රයෙක් ස්වාමීනී ව්‍යාග්‍රයෙක් ස්වාමීනී යැයි කෑ ගැසීය. සෙසු භික්ෂූන් වහන්සේලා ද ඒ ශබ්දය අසා සැරයටි ගිනිහුල් ආදිය හැරගෙන ඒ භික්ෂුව මුදවා ගැනීමට වෑයම් කළාහුය. එහෙත් ව්‍යාග්‍රයා භික්ෂූන්ට යා නොහැකි තැනකට ඒ භික්ෂුව ගෙන ගොස් එක් තැනක තබාගෙන කකුල්වල ඇඟිලිවල සිට කන්නට පටන් ගත්තේය. භික්ෂූහු ද අහෝ සත්පුරුෂයා දැන් ඉතින් අපට කළ හැකි උදව්වක් නැත. මේ භික්ෂුවකගේ ශක්ති විශේෂ වූ චිත්ත බලය මත කරගත යුතු අවස්ථාවකි. එහෙයින් සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන්න යැයි අවවාද කළහ. ඒ භික්ෂුව ද ව්‍යාග්‍රයා විසින් කනු ලැබීමේදී ඇති වූ දරුණු දුක් වේදනාව මෙනෙහි කරමින් ප්‍රීති මෝදය උපදවා ඒ වේදනාව විස්කම්භනය කොට එකෙණෙහිම පහළ වූ නාම රූප ධර්මයන් විදර්ශනා නුවණින් බලා ගෝෆ් ඇටය දක්වා කෑ කල්හි සෝවාන් බවට ද දණ හිස් දක්වා කෑ කල්හි සකදාගාමී බවට ද නාභිය දක්වා කෑ කල්හි අනාගාමී බවට ද හෘදය වස්තුවට සමීප වන විට සිව් පිළිසිඹියා රහත් බවට ද පැමිණ සියලු සාංසාරික දුකින් මිදුණු සේක. උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. මෙම දහම් පණිවිඩය සියලු සත්වයනට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. සරණයි සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට.